පුනර්භවය පිළිගන්නවද වහන්සේ? අර කවුද දන්නේයි මරණට පස්සේ මොකක් වෙයිද කියලා? ඒක තමයි හුස්ම පටන් ගද්දී හුස්ම ඉවර වෙද්දී එක ගොඩකට නෙවැටෙන්නේ. අපාය, දිව්‍ය ලෝකය උපදිනවද නැද්ද? බජාර් භාෂාවෙන් කියනවා නම් මම උත්තර දෙන්නේ අපිට මොකද කියලා. මට ඔබ වහන්සේගෙන් අහන්න හිතෙනවා මේ අපාය දිව්‍ය ලෝක ගැන ඔබ වහන්සේ පිළිගන්නවද? පිළිගන්නවා නම් අත්දැකපු නැති දෙයක් පිළිගැනීම කාලාම සූත්‍රයට අනුව එකඟද? එතකොට දිව්‍ය ලෝක පිළිගැනීම කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඉස්ලාම් කතෝලික ආගම්වල දේව රාජ්‍ය සංකල්පෙනු ප්‍රතික්ෂේප කරන්න බෑ වගේ හැඟීමක් තමයි මගේ දැන් මනෝමතේ. පොඩි ප්‍රශ්නයක් අහන්න. දැන් මම බෞද්ධ. අයියා කතෝලික. කව මෙතන කරන මුස්ලිම්. බෞද්ධ ආගමට අනුව සත්තු මරණ එක පවුනේ. එහෙමනේ. ඉස්ලාම් ආගමට අනුව ඒකේ පාපයක් නැහැ. නේ කට්ටිය ආහාරයේ පිණිසනේ. පිණිස සත්තු මරණවනේ අපි ඒක දන්නවා. ඒ මිනිස්සු ඒක කරලා ගිහිල්ලා දිව්‍ය ලෝකෙ උපදිනවා. අපි ඒක කරලා ගිහිල්ලා අපායෙ උපදිනවා. නේ එහෙමනේ ඔය. ඔව් ඒක කියන්නේ. එහෙම වෙන්න බෑනේ. මොකක් හරි එකක් නේ තියෙන්නේ නේ. මොකක් හරි එකක් වෙන්න ඕනේ. කවුද දන්නේයි මරණට පස්සේ මොකක් වෙයිද කියලා? කිසිසේත්ම සාකච්ඡා නොකළ යුතු කාරණයක් තමයි සහ තේරුම් ගන්න මහන්සි වෙන්න ඕනෙත් නෑ. මරුණට පස්සේ උපදිනවද නැද්ද කියන එක. මතු ඉපදීම විශ්වාස කරනවද වහන්සේ? ඇත්තනම මේ පුනර්භවය කියන කාරණාවේදී ත්‍රිපිටකයට අනුකූලව පුනර්භවය මම විශ්වාස කරන්නේ නැහැ. ත්‍රිපිටකයට අනුකූලව. හැබැයි මේ හදාගත්ත බුද්ධ ආගමට අනුකූලව විශ්වාස කරනවා. පැහැදිලිද ඔබතුමන්ට කියන කාරණාව? පැහැදිලි මට පැහැදිලි. ත්‍රිපිටකයේ පුනර්භවය කතා කරන්න ගියොත් එහෙම මම ඒකයි කිව්වේ මරණින් මතු ලෝකයක් අර්බුදයට යනවායි කියලා. හැබැයි අපි මේ හදාගත්ත අපි ඒක ඉස්සර පොඩ්කාස්ට් එක කතා කරා. පැහැදිලිව මම සාක්ෂි සහිතව පෙන්නන්න. අපි ඉතින් හැබැයි මේ හදාගත්ත බුද්ධ ආගම ඇතුලේ අපිත් ඉතින් අර ප්‍රවාහයට සාදු කියන එකනේ තියෙන්නේ. අරකට අනුකූලව මම පුනර්භව විශ්වාස කරන්නේ නැහැ. හැබැයි මේ විවහාරික දැන් මේ යන අපි හදාගත්ත බුද්ධ ආගමට අනුව විශ්වාස කරනවා. ඒකට මේකේ තියෙන කාරණාව තමයි සසර වසන තුරු නිවන් දකින්න තුරු පිංකෙතේල රන්දරනේ යලි උපදින්නට කියලා ප්‍රාර්ථනාවක් කරන්නේ. ප්‍රාර්ථනාවක් නේ කරන්නේ. ඊට පස්සේ දැන් අපි ඒකයි අර වයසින් වැඩෙද්දී මම කල්පනා කරපු දේ තමයි මේ ප්‍රාර්ථනාවේ පදනම මොකක්ද? දැන් සංසාරේ තියෙනවා. සංසාරය කියන්නේ මොකද්ද? දැන් අපි මිනිස්සුන්ට කියලා තියෙන ඕගොල්ලෝ මැරමින් ඉපදිනවා කියන කාරණාවනේ. ඔබතුමාත් මැරමින් උපදිනවා කියලා කියනවා. හැබැයි සංසාරය කියන කාරණාවේදී දැන් බුද්ධ ධර්මයේ වගේ දෙයක් ඇතුලේ නිවන් දකින්නත් මේ ජීවිතේම නම් පුළුවන්. පැහැදිලිවම සංසාරය කියන එක අපිට ගන්න පුළුවන් අනිත් අර්ථය තමයි ගැමුණු මහත්මයා දැන් මේ අපි වයසට යාම දක්වාම ක්‍රියාවලිය සංසාරේනේ. අපි වයසට යාම දක්වා ක්‍රියාවලිය සංසාරේ. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකය දුක ඊළඟට දුකින් මිදීම කියන කාරණා පැනෙවි අපි මේ ජීවත් වෙන කුඩා කාල පරාසයක තත්වයක්නේ. ඊට පස්සේනේ අපි දැන් මේ පරලෝ මාකට් කරගෙන උපදිනවා ඒක නිසා පින් කරන්නේ නැත්නම් තිරිසන් ලෝකෙට යයි බ්‍රහ්ම ලෝකෙට යයි අරවා මේවයි කියලා කතා ටික මිනිසුන්ට කියලා තියෙනවා. දැන් මම අයියට කියනවා උපදින්නේ නැහැ කියලා. මං කියනවා උපදිනවා කියලා. ඉපදුනත් නැතත් දැන් අපි මේ හැම එකක්ම කරන්නේ මොකක් වෙනකන්ද? මැරණකම්. මැරුණට පස්සේ මැරුණට පස්සේ අපේ ගම්වල බඩමඩුවේ ඇහෙන්නෙම හැම බඩමඩුවකම හැම පන්සලකම බහුතරයක්. අපිට ටිකක් ඇහෙන එක මම මේ කියන්නේ. යන තැනකට මොකක් හරි කරන්න ඕන කියලා. යන තැන වෙනුවෙන් තමයි මේ මොහොත කැප කරන්නේ. මෙහෙම කතා කරමු. යන තැනකට මොකක් හරි කරගන්න කියන එකක් ආවෙමයි. ආවේ ඇයි? ඔව්. යන තැනකට මොකක් හරි කරගන්න කියන්නේ අකුසලයක් නෙමෙයි. යන තැනකට මොකක් හරි කරගන්න ඕන කියලා මිනිස්සු හොඳ වැඩක්ද කරන්නේ නරක වැඩක්ද කරන්නේ? යන තැනකට කරගන්න හොඳ වැඩක් නෙමෙයි. හොඳ වැඩක්. ඒකේ අරමුණ මොකක්ද? හොඳ වැඩක් වෙනුවෙන් මෙහෙයවීම. අරමුණු ගත කිරීම. අරමුණු ගත කිරීම. මොකක්ද ඕකේ තියෙන වැරද්ද? සද්ධර් රත්නාවලිය ලියන ධර්මසේන හාමුදුරුවෝ මොකද්ද කියන්නේ? නුවණ මදවත් කුසල ඡන්දේ කැමැති. අර බුද්ධියෙන් තරමක හීන භාවයක් තියෙන මිනිස්සු නමුත් පිනට දහමට කැමැති මිනිස්සුන්ට මම මේ සද්ධර්ම රත්නාවලිය ලියනවා කියලා උන්වහන්සේ කියන්නේ. තේරුම් ගන්න බැරි මිනිස්සුන්ට මේක තේරුම් කරන්න ඕනේ. විදිහක් තියෙනවනේ. දිව්‍ය ලෝකේ ආය උපදිනවද නැද්ද කියන එක පිළිගන්න කැමැති වුණත් අකමැති වුණත් ඒ තර්කයේ ජයග්‍රහණය කරවන්න වඩා මම උත්සාහ කරන්නේ මොකේද? දිව්‍ය ලෝකේ යන්න වැඩ කරන්න. එච්චරයි. ඇත්තටම ධර්මය කියන එකේ අපේ නූතනයේ වෙලා තියෙන ප්‍රශ්නේ තමයි මේ හාමුදුරුවරුන්ට බැරි වෙලා තියෙනවා මේකේ සාහිත්‍ය ධර්මය කියන එක දෙකට වෙන් කරගන්න. මේගොල්ලෝ ධර්මය කියන එක යට දාලා සාහිත්‍ය කතා ටික කියන්න පටන් ගන්න තියෙනවා. පැහැදිලියම සාහිත්‍යයක් කියන්නේ මොකද්ද? සත්‍යයත් පරිකල්පිතයත් අතර තියෙන දෙයක්. ත්‍රිපිටකය කියන්නේ මොකද්ද? ලිඛිතමය ග්‍රන්ථයක්.
ඒ ලිඛිතමය ග්‍රන්ථයක් කියලා කියද්දිම ඒක ඇතුලේ සාහිත්‍යයක් තියෙනවා. පැහැදිලිව මේ කියන්නේ දාර්ශනික බුද්ධ ආගම රජරට රාජධානිය බිඳ වැටීමත් එක්ක ඉවර වුණා ලංකාවේ. ඊට පස්සේ ආව බුද්ධ ආගම බඩගෝස්තරවාදී බුද්ධ ආගම. පොළොන්නරු රාජධානියෙන් පස්සේ ඇති. එතකොට පූජාවලිය, ඊළඟට බුත් සරණ, ධම් සරණ, සංඝ සරණ, ඊළඟට සද්ධර්මාලංකාරය වගේ කෘති ඒවත් එක්ක ඒ ග්‍රන්ථ නිරීක්ෂණය කරද්දී අපිට පැහැදිලිවම තේරෙනවා ඒ කියන්නේ මිනිස්සුන්ට ඒ කියන්නේ මේ ලෝකේ දුක් විඳින ප්‍රශ්නයක් නැහැ. උඹලා දන් දීපල්ලා. එතකොට උඹලට පුළුවන් දිව්‍ය ලෝකෙ යන්න. ඒ කියන්නේ වෙන ලෝකයක් පෙන්නලා සාක්කු අත ගන්න සංස්කෘතිය ඒ කාලේ මිහුනේ. ඒකට සමාජ හේතුත් තිබ්බා. මොකද ඇත්තටම රාජ්‍ය කියන ඒවා අකර්මණ්‍ය වෙද්දී අර්බුදතා එද්දී සිද්ධ වෙන කාරණාව තමයි ඒකට මිනිසුන්ගේ ජන ජීවිතයක් ප්‍රශ්නයක් කියලානේ. ඊළඟට දේශපාලන වශයෙන් ස්ථාවරත්වයේ නැති වුණාන් පස්සේ පැහැදිලිවම ආගමික සංස්ථා වුණත් අර්බුදයට යනවා. එතකොට මොකද උනේ මේගොල්ලන්ට උමනාව තිබ්බා අර කොහොම හරි ඒ කියන්නේ දැන් යපුම් මට්ටමක් හදාගන්නත් එපේ. මොකද මධ්‍යකාලීන යුගයේ වෙද්දින්ම ඒ කියන්නේ ලංකාවේ ආගමික මධ්‍යස්ථාන ආර්ථික මධ්‍යස්ථාන බවට පත් වෙලා ඉවරයි. එතකොට මේ වගේ සංවිධාන ව්‍යුහයක් නඩත්තු කරන්න අනිවාර්යයෙන්ම ධනය මිල මුදල් ඒ කියන්නේ දායකයන්ගේ අරමුදල් වුණා. ඒ නිසා මේගොල්ලෝ මොකද කරේ දුන්නොත් ලැබෙයි නිදාරිය කියලා පොත් ලිව්වා. ඒ පොත් ටික අරගෙන ඒ වගේ තියෙන දේවල් තමයි දැන් ධර්ම දේශනා කියලා ගොඩක් කට්ටිය කරන්නේ. දුන්නොත් දාන්නේ ලැබෙයි නිදානේ කියලා. එතකොට හැබැයි I think මේක එහෙම එකක් නෑ නේ. එහෙම එකක් නෑ. ඇත්තම කතා කිව්වොත් බුද්ධ ධර්මයේ තියෙන ගැඹුරු කාරණා කතා කරන්න ගියොත් මේ තියෙන ලංකාවේ ආගමික පද්ධතියෙන් ඉවර වෙනවා.